ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මහි ප්‍රොපර්ටි YouTube channel එකට. ඉතින් මහි ප්‍රොපර්ටි හරහා අපි අද අරගෙන ඇහිලා තියෙන්නේ අවිස්සාවේල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ තියෙන අක්කර 5ක තේ පොල් සහිත මිශ්‍ර භෝග ඉඩමක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු. මේ ඉඩමේ විශේෂත්වය තමයි මේක අලුතෙන්ම සංවර්ධනය කරලා තියෙන ඉඩමක්. ඉතින් අපි ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරමු. ඊට කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආප් සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඉඩම සම්බන්ධයෙන් විස්තරාත්මකව තොරතුරු දැනගන්න අපි වීඩියෝ එකට යමු. අක්කර 5කින් සමන්විත මේ තේපොල් සහිත මිශ්‍ර භෝග ඉඩම පිහිටලා තියෙන්නේ රුවන්වැල්ල නගරයට ආසන්නව. එතකොට ආසන්නම ප්‍රධානම නගරය තමයි රුවන්වැල්ල නගරය කියන්නේ. එතකොට රුවන්වැල්ල නගරයට කිලෝමීටර් 6ක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි අවිස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 3මාරක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අවිස්සාවේල්ල නගරයට වගේ කිලෝමීටර් 23ක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි කොළඹ ඉඳන් එන කෙනෙක්ට නම් කිලෝමීටර් 72ක වගේ දුර ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් යනවා ඉඩමට එන්න. ඒ වගේම තමයි ගම්පහ වගේ ප්‍රදේශයක ඉඳන් එනවා නම් කිලෝමීටර් 40ක වගේ දුර ප්‍රමාණයක් ඉඩමට පිහිටලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඉඩමට ප්‍රවේශ වෙන දුර ප්‍රමාණයක් පිහිටලා තියෙන්නේ. ඉඩමට ප්‍රවේශ වෙන මාර්ග සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමට ප්‍රවේශ වෙන අන්තිම මීටර් 800 දක්වා පුළුල් කාපට් පාරවල් තියෙන. ඒකින්ද කිසිම ගැටලුවක් නැතුව පැමිණීමේ හැකියාව තියෙනවා. මොකද අවිස්සාවේල්ල කෑගල්ල පාර ප්‍රධාන පාර. එතන ඉඳන් කිලෝමීටර 2කමාරක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයත් සම්පූර්ණ කාපට් පාරක් තියෙන්නේ. එතන ඉඳන් මීටර් 800ක් තියෙනවා අන්තිම ටික ඉඩමට ගණන් කරන්න. ඒ මීටර් 800 කොන්ක්‍රීට් සහ රබ් පාර තියෙන්නේ. ඒතකොට කොන්ක්‍රීට් තියෙන ඒරියාසුත් තියෙනවා. ඒ වගේම නිකම් පස් පාර වගේ තියෙන ඒරියාසුත් තියෙනවා. ඉතින් එතකොට මම විශේෂයෙන්ම දැනුවත් කරනවා සාමාන්‍යයෙන් මේ ඉඩමට එනවා නම් කැබ් එකක ජිප් එකක පෝවිල් වාහනයක වගේ තමයි පැමිණීමේ හැකියාව තියෙන්නේ. නැතුව එනවා නම් සාමාන්‍යයෙන් ත්‍රිවිල් එකක බයික් එකක වගේ වාහනයක යන්න පුළුවන්. වෙන ඕනෑම ලොකු වාහනයක් යන්න පුළුවන්. ලොරි ඒ වගේ ඕනෑම වාහනයක් යන්න පුළුවන්. අර එකම ගැටලුව තියෙන්නේ මේක සාමාන්‍යයෙන් එන්ති කාර් එකකට සමායට මේක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දැනුවත් කරනවා. අනිත් ඕනෑම වාහනයක් ඉඩමට පැමිණීමේ හැකියාව තියෙනවා. හයිබ්‍රිඩ් කාර් එකක මොකද අර බපර් පාත හින්දා සමහරවිට බොඩි කිට්ටෝ වගේ ප්‍රශ්න හින්දා යට වැඩිීමේ හැකියාවක් තියෙනවා රබ් පාර හින්දා. අනිකුත් ඕනෑම ලොරියක් කැබ් එකක් ත්‍රිවිල් එකක් බයික් එකක් ජිප් එකක් ඒ මොඩල් එකේ යන ඕනම වාහනයකට ඉඩමට පැමිණීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා සම්පූර්ණ පාර ඉඩමටම තියෙනවා. ඉඩම සහ ඉඩමේ පිහිටීම සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩම සාමාන්‍යයෙන් කන්දක් ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. කියන්නේ පටන් ගන්නමේ සිට කන්ද ආකාරයට තමයි පිහිටලා තියෙන්නේ. නමුත් ඒ කන්ද ආකාරයට පිහිටීමේ කිසිම ගැටලුවක් නැහැ. මොකද මේ වෙද්දි ඉඩම සම්පූර්ණයෙන්ම වගා කරලා තියෙන්නේ. තේ වගා කරලා තියෙන්නේ. තේ සහ පොල් ඊට අමතරව පුවක් තියෙනවා. ඉතින් ඒකින්ද පිහිටීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒකේ සාමාන්‍යයෙන් අංශක ප්‍රමාණයක් විදිහට ගත්තොත් සාමාන්‍යයෙන් පටන් ගන්නමේ සිට කන්දට ඉඩම පිහිටලා තියෙන. එතකොට සාමාන්‍යයෙන් අංශක 10 15 මට්ටමේ ඉඳන් සමහර සුළු ඒරියාවල අංශක 20 වගේ බෑවුම් තියෙන ඒරියාත් මම මේ ඉඩමේ දකින්න ලැබුණා. ඉතින් ඒක අනිත් පැත්තෙන් වාසියකුත් තියෙනවා. මොකද මේක හොඳ view point එකක තියෙන්නේ. එතකොට සම්පූර්ණම මේ ඉඩමට ඉස්සරහින් තියෙන ලොකු කඳු වලල්ලක් දැర్శණය වෙනවා. ඒ වගේම තමයි පල්ලෙහා ලොකු වෙල්ලෑයක් තියෙන. ඒ වෙල්ලෑයත් හොඳින් දැర్శණය වෙනවා. ඉතින් අන්නේ වාසියත් මෙතන තියෙනවා. ඉතින් නිදහසේ කෙනෙක්ට සාමාන්‍ය ගයක් හදලා වීකෙන්ඩ් එකේ වගේ ඉන්න හොඳ ෆ්‍රී එකේ ඉන්න හොඳ ලොකේෂන් එකක් මේක. ඒ සම්බන්ධව මතක් කරනවා. එතකොට ඉඩම සම්බන්ධයෙන් කතා කරොත් මේ ඉඩම සම්පූර්ණ අක්කර 5ම තේ වගා කරලා තියෙනවා. නමුත් මේකේ විශේෂ දෙයක් තියෙනවා. මේකේ සමහර තැන්වල අඩුපාඩු තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන් දැනුවත් කරනවා. මොකද අලුත් තේ දාලා තියෙන්නේ. අවුරුදු සාමාන්‍යයෙන් දෙකක වගේ වයසක් තියෙන්නේ තේ වලට. එකමාර දෙකක්. පොල් වලටත් එහෙමයි. ඒ වගේම පුවක් ගස් 1000ක් විතර දාලා තිනවා. ඒකත් එහෙමයි. ඉතින් පොඩි අඩුපාඩු තැන් තියෙනවා. හිස් තැන් තියෙන තැන් පිල් කරගන්න තියෙනවා. ඒ වගේම පොල් ගස් 10ක් විතර මැරලා තියෙනවා. ඉතින් ඒ පොල් ගස් 10 විතර අලුතෙන් දාගන්න වෙනවා. අනිත් ටික ඒ ආකාරයටම තියෙනවා. ඒ වගේම තමයි ඉඩමේ පිහිටි ගල් සම්බන්ධයෙන් කතා කරොත් මේකේ තැනින් තැන ඉඩමේ ගල් තියෙනවා. නමුත් ඒක වගාවකට කිසිම ආකාරයකින් බාධාවක් වෙලා නැහැ. මොකද දැන්ට වගා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගාවන්ට කිසිම ආකාරයෙන් බාධා වන විදිහට නෙමෙයි ගල් පිහිටලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඉඩම සහ ඉඩමේ පිහිටීම තියෙන්නේ.
ඉඩමේ පිහිටි වගාවන් සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් මේකේ ප්‍රධානම වගාව විදිහට තේ වගාව තමයි දැන්ට තියෙන්නේ. ඉතින් සම්පූර්ණ අක්කර 5ම තේ වගා කරලා තියෙනවා. නමුත් මේක මම කලින් දැනුවත් කළා මේක අලුතෙන්ම සංවර්ධනය කරපු වත්තක්. මොකද මේ තේ ගස් වලට අවුරුදු 2.5 වගේ වයස් ඛණ්ඩය තියෙන ඊට වඩා අඩු වයස් ඛණ්ඩයේ තියෙන තේත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම ගත්තා සාමාන්‍ය තේ ගහක සාමාන්‍යයෙන් ගහක මහත සාමාන්‍යයෙන් අපේ අත ගැඟිල්ලක වගේ මහතක් තියෙන. ඒ තරම් අලුත් තේ තියෙන්නේ. දැන් තමයි මේවා අලුතෙන් ටික මාසෙන් මාසෙට දළු ප්‍රමාණය වැඩි වෙවි එන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැනටම මාසෙකට දළු කිලෝ මම අන්තිම බිල් එක චෙක් කරලා බැලුවා. ඒකේ දළු කිලෝ 509යි තිබ්බේ. ඉතින් මේක මොකද සම්පූර්ණයෙන් අර පොකුර ආකාරයට තාම සුළු ප්‍රමාණයක විතරයි අක්කරයක එකමාරක වගේ එක ප්‍රමාණයක විතරයි තාම අර පොකුර ආකාරයට සම්පූර්ණයෙන් තේ හැදිලා තියෙන්නේ. අනිත් ඒවා තාම හිස්තැන් තියෙනවා. දැන් මේ ඊටම සාමාන්‍ය කෙනෙක්ට දැක්කහම පේන්න පුළුවන් මේකේ ගොඩක් අඩුපාඩු තියෙනවානේ. මේ අඩුපාඩුනේ මේ තියෙන්නේ තාම අර හරියට පිල් වෙලා නැහැ. පොකුරු විදියට තාම හැදිලා නැහැ. දැන් තමයි ටික කප්පාදු කරගෙන ඒ එද්දි දැන් ටික තමයි පොකුරු ආකාරයට හැදීගෙන එන්නේ. දැනට පොකුරු ආකාරයට හැදිලා තියෙන ප්‍රමාණය තියෙන්නේ සාමාන්‍ය අක්කර එකමාරක් දෙකක වගේ ඒරියා එකක්. ඔන්න විදියට තමයි තේවල පිහිටීම තියෙන්නේ. දැනට ආදායම අඩු. නමුත් මේක ඉස්සරහදී හොඳ තත්යකට ගන්න පුළුවන් තේවත්තක්. මොකද සාමාන්‍යයෙන් මේක අලුතෙන්ම දළු ගැඩීගෙන එන අලුතෙන්ම සංවර්ධනය තියෙන තේවත්තක් හින්දා. ඒ වගේම තමයි අනිත් ප්‍රධාන භෝගය පොල් ගස් මේ වෙද්දී අක්කර 5 ප්‍රමාණයට හරියන පොල් ගස් ප්‍රමාණය දාලා තියෙනවා. පොල් ගස් 280ක් විතර දාලා තියෙනවා. එතනින් පොල් ගස් 10ක් විතර මම කලින් මතක් කරා මැරලා තියෙනවා. ඉතින් අනිත් පොල් ගස් ටික හරියාකාරයෙන් තියෙනවා. එතකොට ඒ පොල් ගස් වලටත් අවුරුදු 2ක වගේ වයසක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වයනුත් ආදායම ගන්න සාමාන්‍යයෙන් තව අවුරුදු 3ක් විතර යන්න පුළුවන්. ඉතින් ඒ වෙද්දි තේවත්තත් හොඳ තත්ත්වයට එනවා. එතකොට පොල් වලින් ආදායම එනවා. ඊට අමතරව පුවක් තියෙනවා. පුවක් ගස් 1000ක් විතර දාලා තියෙනවා. ඒවත් ඔක්කොම අලුත් පුවක් දාලා තියෙනවා. ඒවටත් ඒ වයස් කාණ්ඩෙම තමයි වෙන්නේ. තාම ආදායම ගන්නෙ නැහැ. නමුත් අර තව අවුරුදු 3ක් විතර යද්දී පුවක් වලින් ආදායම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය මම හැම වෙලාවෙම කියන්නේ මේක අලුතෙන්ම සංවර්ධනය කරලා තියෙන්නේ. මේක මුල ඉඳන් අරගෙන සංවර්ධනය කරන්න දෙයක් නැහැ. සංවර්ධනය කරලා තියෙන්නේ. මේක මෙතනින් එහාට මේන්ටේන් කරන් යන්න විතරයි ඕනේ. ඉතින් යන්නේ වාසිය තමයි මම මේ ඉඩමේ දැක්කේ ගොඩක්ම තියෙන. ඉතින් ඒකෙන් තමයි මම සමාල්ලාට කියන්නේ මේ හොඳ තේවත්තක්. මොකද අපි සාමාන්‍ය කාලයක් අවුරුදු 10ක් 15ක් පරණ තේවත්තක් ගන්නවට වඩා මේ තේවත්ත අලුතෙන්ම අරගෙන තව කාලයක් එක දිගට හොඳ ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ විශේෂ දේ මේ ඉඩමේ තියෙන විශේෂත්වය ඒක. ඒ සම්බන්ධව මම විශේෂයෙන්ම මතක් කරනවා. ඉතින් ඉඩමේ වගාවන් මෙන්න මේ ආකාරයට තමයි පිහිටලා ඉඩමේ ඊට අමතරව මේකේ විශාල වශයෙන් ගස් පිහිටලා නැහැ. මොකද සම්පූර්ණ තේ වගා කරලා තියෙන ඉඳන් දැනට මම දැක්ක මහෝගනි ගස් 6-7ක් වගේ ඉඩමේ තියෙනවා. ඊට අමතරව කොස් ගහක්, වල්දෙල් ගහක් වගේ ගස් තැනින් තැන පිහිටලා තියෙනවා. ඒවත් අර අතු මේ කාපලි වල පොඩ්ඩක් අර හොඳින් අලුත් තේවත් ඉඳ අවුව වැටෙන විදියට තමයි ඒක සකස් කරලා තියෙන්නේ. ඊට අමතරව මම දැක්ක පළතුරු ගස් කීපයක් දාලා තියෙනවා. තැනින් තැම අඹ රමුටන් වගේ පළතුරු ගස් දාලා තියෙනවා. ඉතින් තාම ඇත්තටම ගල්වැටි එහෙම ආකාරයට නියම ආකාරයට ඊටමට දාලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කිසිම වැඩක් කරන්න නැහැ. ගල්වැටි එහෙමත් දාලා තියෙන්නේ. ඊට අවශ්‍ය කාණු හදලා තියෙනවා. ඉතින් ඒවා හරි පිළිවෙලට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉඩමේ තියෙන වෙනත් ගස් කොළන් තියෙන්නේ. මේකේ දැනට හැබැයි නිවසක් නැහැ. ඉතින් ගන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේකේ මොනවා හරි කෙනෙක් කවුරු හරි සේවකෙක් නවත්තනවා නම් ඊට අවශ්‍ය නිවසක් හෝ තමන් නිකන් වීකෙන්ඩ් එකේ කාලය ගත කරන්න එන එක ගන්නවා නම් ඊට අවශ්‍ය නිවසක් මේකේ අනිවාර්යයෙන්ම සකසා ගන්න වෙනවා. ඉඩමේ පිහිටි ජලය සහ විදුලිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ ජලය ගන්න එක තැනක උල්පතක් තියෙනවා. ඒ උල්පත නිවැරදි ජලය ගන්න පුළුවන් විදියට ඒකෙන් උල්පත නිවැරදිව හාරලා සකස් කරලා දෙන්න දැන්නට ඉන්න අයිතිකරුව පොරොන්දු වෙලා තියෙන. ඉතින් ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එයායි අවශ්‍ය විදියට උල්පත පාදලා එතනින් ජලය ගන්න පුළුවන් ආකාරයට එතන ඒක සකස් කරලා දෙනවා සම්පූර්ණයෙන්ම. ඊට අමතරව විදුලිය සම්බන්ධයෙන් කතා කරොත් මේ වෙද්දී ඉඩම ආසන්නයේම විදුලිය ඇහිල්ලා තියෙනවා. නමුත් තව සාමාන්‍යයෙන් කණු 4කින් වගේ ඉඩමට විදුලිය ගන්න වෙනවා. මොකද ඊට ටිකක් පල්ලෙහාට වෙන්න තමයි වෙනකන් විතරයි ඇහිල්ලා තියෙන්නේ අන්තිම ගේ දක්වා. එතනින් උඩට සාමාන්‍යයෙන් කණු 4ක් විතර දාලා ඉඩමට විදුලිය ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මතක් කරනවා. ඉඩමේ මිල සහ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් විස්තරාත්මකව කතා කරොත් ඉඩමේ මිල වෙන්නේ ලක්ෂ 150යි මිලියන 15යි. ඉතින් මේ මිලවල් සම්බන්ධයෙන් මහි ප්‍රොපර්ටි අපි කිසි මිටක මැදිහත් වීමක් වෙන්නේ නැහැ.
ඉඩම ගන්න කෙනෙක්ට බලලා ඊට අවශ්‍ය සාධාරණ මිලකට කතා බහ කරලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මිල මීට වඩා අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට මහි ප්‍රොපර්ටි අපි මැදිහත් වෙන්නේ නැහැ. ඒක ගණන්කරුවට ඒ අවස්ථාව සම්පූර්ණයෙන් අපි ලබා දෙනවා. ඒ වගේම තමයි ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් කතා කරොත් මේක සින්නක් ඔප්පු සහිත ඉඩමක්. ඉතින් ඒක ඕන කෙනෙක් යටතේ තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් ඒකින්ද බේසික් වශයෙන් මම ඩොකියුමන්ට් ටික බැලුවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් හිස්ටරි එක ටයිටල් එක ඊට අදාළව පත්තිරු අරගෙන නිවැරදි ආකාරයෙන් චෙක් කරලා මිලදී ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේකේ මායින් සම්බන්ධයෙන් කතා කරොත් මේකේ මායින් නිරවුල්ව තියෙනවා. මේ මායින් සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කිසිම. නමුත් මොනවා හරි යම් ගැටලුවක් ආවොත් ඊට අදාළව අයිතිකරුත් එක්ක මම සාකච්ඡා කරලා තියෙන්නේ. ඊට අදාළව ඒ මායින් ටික නිවැරදි ආකාරයට නිරවුල් කරලා තමයි ඉඩම ලබා දෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉඩමේ මිල සහ අයිතිය තියෙන්නේ. වීඩියෝ එකේ අවසානයේ යන්න කලින් නැවතත් මතක් කරනවා තවමත් මහි ප්‍රොපර්ටි YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝස් ආපු සැනින් දැනගන්න notification bell එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වගේ ඉඩම් අවශ්‍යතාවයන් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒ අයට බලන්න මේ වීඩියෝ එක පුළුවන් නම් share කරන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ආයෙත් දවසක එනකන් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.